නිව්යෝක් සිටි එක දෙසැම්බර් මාසයේදී නත්තල් සැරසිලි නිසා හරිම ලස්සනයි. මේ නිසාම දෙසැම්බර් මාසයේ නිව්යෝක් සිටි එක ටුවරිස්ට්ලාගෙන් පිරීලා ඉතිරිලා යනවා. ක්‍රිස්මස් කොස්ටියුම්ස් ඇඳගත්ත මිනිස්සු සිටි එක පුරාම දැක ගන්න පුළුවන්. හොලිඩේ සීසන් එකේදී නිව්යෝක් සිටි නේබර්හුඩ්ස් නත්තල් සැරසිලි වලින් ලස්සන කරනවා. ෂොප්ස් වල තියෙන ඩෙකෝස් සහ ඩිස්ප්ලේස් වගේ දේවලුත් නත්තල් තීම් එකකට වෙනස් කරනවා. තවත් විශේෂම දෙයක් තමයි ක්‍රිස්මස් මාකට්ස්. මේ තියෙන්නේ හැමෝම දන්න ටයිම්ස් ස්ක්වෙයාර් එක. දෙසැම්බර් මාසේ මෙතන තියෙන බිල් බෝඩ්ස් වැඩිපුරම ප්‍රදර්ශනය කරන්නේ ක්‍රිස්මස් තීම් ඩිස්ප්ලේස්. ටයිම්ස් ස්ක්වෙයාර් එකේ පොඩි ක්‍රිස්මස් මාකට් එකකුත් තියෙනවා. ඊළඟට අපි යන්නේ රේඩියෝ සිටි හෝල් එක පැත්තට. රේඩියෝ සිටි මියුසික් හෝල් එක කියන්නේ ලෝකේ තියෙන ලොකුම ඉන්ඩෝර් මියුසික් හෝල් එක. රේඩියෝ සිටි හෝල් එක වගේම ඒක ඉස්සරහා තියෙන ෆවුන්ටන් එකත් ලස්සන ක්‍රිස්මස් ඩෙකෝ වලින් සරසලා තියෙනවා. ක්‍රිස්මස් කාලෙට මේ මියුසික් හෝල් එකේ රේඩියෝ සිටි රොකට්ස් ඩාන්සර්ස්ලා පර්ෆෝම් කරන ක්‍රිස්මස් ස්පෙක්ටකියුලර් එක ලොකු පොඩි හැමදෙනාගේම ආකර්ෂණය දිනාගත්ත ෂෝ එකක්. නිව්යෝක් වල තියෙන ක්‍රිස්මස් රිලේටඩ් most iconic දේ තමයි රොකෆෙලර් සෙන්ටර් එකේ ක්‍රිස්මස් ට්‍රී එක. ක්‍රිස්මස් ට්‍රී එක විදියට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අඩි 100ක්වත් උස තියෙන නෝර්වේ ස්ප්‍රූස් ට්‍රී එකක්. මේ ට්‍රී එක මල්ටි කලර්ඩ් ලයිට් 50000කින් විතර ඩෙකොරේට් කරලා තියෙනවා. ට්‍රී ටොපින් එක ස්වරෝස්කි ක්‍රිස්ටල්ස් වලින් හදපු ස්ටාර් එකක්. රොකෆෙලර් සෙන්ටර් ට්‍රී ලයිටින් එක 1933 ඉඳන් හැම අවුරුද්දෙම ට්‍රැඩිෂන් එකක් විදියට පවත්වාගෙන යන දෙයක්. රොකෆෙලර් සෙන්ටර් එකේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි රින්ග් එක සහ රින්ග් එකට ෆේස් කරලා තියෙන ගෝල්ඩ් කලර් ස්ටැචු එක. රොකෆෙලර් සෙන්ටර් එකට ෆේස් කරලා 5th Avenue එකේ පාරෙන් අනිත් පැත්තේ තියෙන Saks 5th Avenue. මේ ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එක හැම අවුරුද්දෙම ක්‍රිස්මස් ලයිට් ෂෝ එකක් කරනවා. අවාසනාවකට මේ අවුරුද්දේ නම් මේ ෂෝ එක පවත්වන්නේ නැහැ. හැබැයි අපි කලින් අවුරුදු වල ගත්ත වීඩියෝස් ටිකක් ඔයාලට බලා ගන්න පෙන්වන්න කියලා හිතුවා. මේ ලයිට් ෂෝ එක ටිකක් ලංකාවේ වෙසක් තොරණකට සමානයි. දැන් අපි යන්නේ
බ්‍රයන්ට් පාක් එකේ තියෙන ක්‍රිස්මස් මාකට් එකට. මේක තමයි නිව්යෝක් වල තියෙන ලොකුම ක්‍රිස්මස් මාකට් එක. ක්‍රිස්මස් එකට තෑගි මිලදී ගන්නත් එක එක වර්ගයේ කෑමවල රස බලන්නත් මේක නියම තැන. බ්‍රයන්ට් පාක් එකෙත් රින්ග් එකක් තියෙනවා. අයිස් ස්කේටිං වලට කැමති අයට ඒක එක්ස්පීරියන්ස් කරන්න මෙතෙන්ද පුළුවන්. නිව්යෝක් ක්‍රිස්මස් ඩෙකෝ බලාගන්න තියෙන තවත් විශේෂ තැනක් තමයි හෙරල්ඩ් ස්ක්වෙයාර් එකේ තියෙන මේසිස් කියන ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකේ ෆ්ලෑග්ෂිප් ස්ටෝර් එක. මේක තමයි ලෝකේ තියෙන ලොකුම මේසිස් ස්ටෝර් එක. මේසිස් එකේ ස්ටෝර් එක ඇතුළ වගේම එළියත් ලස්සනට ඩෙකොරේට් කරනවා. මෙතන තියෙන විශේෂම දේ තමයි හරිම ඉනොවටිව් වින්ඩෝ ඩිස්ප්ලේස්. මේසිස් වින්ඩෝ ඩෙකෝස් හදන්නේ තීම් එකකට. මේ අවුරුද්දේ තීම් එක Give Love. නිව්යෝක් සිටි වල තියෙන ක්‍රිස්මස් ලයිට් බලන්න තව හොඳම තැනක් තමයි හඩ්සන් යාර්ඩ්ස්. හඩ්සන් යාර්ඩ්ස් මෝල් එක ඇතුලේ වගේම එළියෙත් ලස්සනට ක්‍රිස්මස් ලයිට් වලින් ඩෙකොරේට් කරලා තියෙනවා. ඇමරිකාවේ තියෙන ක්‍රිස්මස් ඩෙකෝ ගැන වීඩියෝ එකකින් අපි ඊළඟට හම්බ වෙමු.